Hi guys, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම ලිවා මම අද ඔයාලට කියලා දෙන්න කොහොමද ඔයිල් ට්‍රීට්මන්ට් එක කරගන්න කියලා පියවර. එහෙනම් අපි යමු guys වීඩියෝ එකට. මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් ඒකට අපි ඉස්සෙල්ලාම මොකද ගන්න කියලා. මම ගන්නවා පොල් තෙල්. ඊට පස්සේ අය ගන්නවා විටමින් E, ආගන් ඔයිල් තියෙනවා, ඊට පස්සේ තියෙනවා ඔලිව් ඔයිල්. අය මම ගන්නවා ටවල් එකක් ගන්නවා, ඊට පස්සේ ටිෂු දෙක තුනක් ගන්නවා, පුරුම් ගන්නවා, කොටන් පුරුම්. ඊට පස්සේ මම මෙන්න මේ අයිටම් එක ගන්නවා ඔයිල් රත් කරගන්න. හරි? ඊට පස්සේ මම මේ ඔයිල් එක ඉස්සෙල්ලා මේක දාලා රත් කරගන්නවා. හරි guys, ඔයාලට පේනවනේ දැන් මේ මම පොල් තෙල් මේ ටික දැම්මට පස්සේ රත් වෙනවා ඔයිල් එක. හරි guys, ඒ ටික රත් කරලා නිමා ගත්තට පස්සේ ඒක උඩට අපි දා ගන්නවා විටමින් E. නිමාගෙන තමයි විටමින් E දාන්නේ. හරි guys, ඊට පස්සේ මෙන්න මේවයි පුළුන් කෑල්ලට මෙන්න මේක ගන්නවා. අරන් ඉස්සල්ලාම අපි ඕම අපේ තියාගෙන පොඩ්ඩක් චෙක් කරගන්න ඕන. හරි? ඊට පස්සේ guys මම ඉස්සල්ලාම ඔයිල් එක මෙන්න මේ නල්ලේ ඇප්ලයි කරගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එතන ඔම ස්කල්ප් එක ගා ගන්නවා. ඊට මේ ඔළුවේ උඩ කොටසේ ගා ගත්තා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ පැත්තේ පොඩ්ඩක් ගා ගන්නවා. ගොඩාක් වැක්කිරෙන්න ගන්න නැතුව මෙන්න මේ විදිහට හැමතැනම ගා ගන්නවා. හරි. ඉස්සල්ලාම මම මෙන්න මෙතනින් තමයි මසාජ් එක පටන් ගන්න. හරි. මම මෙන්න මෙහෙම මගේ ඇඟිලි ටික මෙන්න මේ රවුමට කරගෙන හිමීට මසාජ් එක ස්ටාර්ට් කරනවා. හරි guys. මේ මසාජ් එකක් දාද්දී guys අනිවාර්යයෙන්ම නියපොතු කපා ගන්න ඕන. හරි. නියපොතු කපන්න ඕන. අනේක තමයි අපි සාමාන්‍යයෙන් ක්ලයන්ට්ගෙන් අහන්න ඕනේ මේ අපේ ඇඟිලි තද වෙනව ඇද්ද කියලා. හරිද? එහෙම එයා සමහරවල් එයා කිව්වොත් මදි කියලා. එහෙම අහලා අපේ ඔන්න අපි ටෙස්ට් කරන වේට් එක අඩු කරන්න වැඩි කරන්න පුළුවන්. හරි? මෙන්න මේ ඇඟිලි කැරගෙද්දී මෙන්න මේ ඔරලෝසුවේ කට කැරගෙන පැත්ත තමයි කරගන්නේ. හරි? මේ කරගන්න. හරි? ස්ලෝලි. ඊට පස්සේ guys මම මෙන්න මේව මසාජ් එක දාගෙන මෙන්න මෙතෙන්ට එනවා. හරිද? මෙන්න මේ නල්ලට. හරි guys. මම දැන් මසාජ් එක දාගෙන මේ පැත්තට ආවනේ. මේ පැත්තට ආවට පස්සේ මෙන්න මෙතෙන් එනවා. මම මේ වීඩියෝ කරන්න ඉන්න මම ඉස්සරහට එන්නේ. ඊට පස්සේ guys මෙන්න මෙතන මේ හරියේ ප්‍රෙෂර් පොයින්ට් කීපයක් තියෙනවා. අනිවාර්යෙන් ඒ ටික ටච් කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන තියෙනවා. මම ඔයාලට පොඩක් දාන්නම්. ඊට පස්සේ guys මම ඇඟිලි ටික මෙතෙන් ගෙනල්ලා මෙන්න මෙහෙම මෙන්න මේ ස්මූත් ඔන්නෝ මසාජ් කරනවා. ඊට පස්සේ guys මම මේ අත ගත්තට එහෙම අත ගන්න නැහැ. හරි. ඊට අපි හිමීට මෙන්න මේ පැත්තට එනවා. හරිද? මේ පැත්තට ඇවිල්ලා මෙන්න මෙහෙම නැවත ඔන්නෝ මසාජ් කරනවා. ඊට පස්සේ නැවතම පිටිපස්සට ඇවිල්ලා මෙන්න මේ ඉතින් පටන් අරගෙන මේ තැන් වලට අත ඇරලා නෙමෙයි ඉන්නේ guys. හරි. හිමින් හිමින් එන්න. මොකද මම මේ වීඩියෝ කරන්න ඕනේ නේද? ඔයාලා පෙන්නන්න ඕනේ නිසා තමයි මම මේ අත අරන් කියන්නේ. හොඳයි. මසාජ් එකක් දාද්දි guys අනිවාර්යයෙන්ම ෆෝන් එක තමන්ගේ ෆෝන් එක සයිලන්ට් කරලා තියා ගන්න ඕන. මොකද කිසිම හේතුවකට ඔළුවෙන් අත ගන්න බෑ. හරි. ඔළුවෙන් අත ගන්න පුළුවන්. එක අතක් ඔළුවේ තියාගෙන නැවත ඔයිල් අපි ඇප්ලයි කරගන්න ඕනේ කියලා හිතුවොත් මෙන්න මෙහෙම නැවත එක අතක් ඔළුවේ තියාගෙන මොකද ඇප්ලයි කරගන්න පුළුවන්. නමුත් අත් දෙකම ඔළුවෙන් අහ කරගන්න නැහැ.
මෙන්න මේක පැත්තක ඉඳගෙන guys සාමාන්‍ය විනාඩි 3ක් 4ක් වගේ මේ මසාජ් කරන්න ඕනේ. ඊට පස්සේ guys මේ පැත්තට යනවා. මේ පැත්තට ඇවිල්ලා මෙන්න මේ. ගොඩක් වෙලාවට guys අපි මේ මසාජ් එක වැටෙන්නේ ඔළුවේ මෙන්න මේ ටිකට. හරි? මෙහෙරත් වැටෙනවා. ඒ කියන්නේ වැඩිපුරම වැටෙන්නේ මෙන්න මේ ටිකට. හරි? ඊට පස්සේ guys මෙන්න මේ කනේ වටේ මසාජ් කරගන්න. මෙන්න මේ විදිහට මේ ඇඟිලි දෙකේ මෙන්න මේ මාපට ඇඟිල්ල ඒත් එක්කම පොඩ්ඩක් ටච් කරගෙන ඉන්නවා. හරි guys ඊට පස්සේ මෙන්න මෙතෙන් අපි මෙහාට යනවා නැවත. ඊට පස්සේ guys මෙන්න මෙතන හොඳ ප්‍රෙස් කරගන්න. මම ඔයාලට ඉස්සරහගේ ප්‍රෙෂර් පොයින්ට් කී වැච්චා වගේ මෙන්න මේ දෙකට අනිවාර්යෙන් මොකද මසාජ් දෙන්න ඕනේ. ඊට පස්සේ guys මෙන්න මේ නළල කරගෙන නැවත අත් දෙක මෙන්න මේ උඩ පැත්තට එනවා. මෙන්න මේ ටික මසාජ් කරගන්න. මම මේ වීඩියෝ එක යව්වට යාළුවනේ මේක සාමාන්‍යයෙන් මසාජ් එක විනාඩි 20ක් 25ක් වගේ කාලයක් කරන්න ඕන. ඊට පස්සේ guys මෙන්න මේ බෙල්ල හරිය මෙන්න මේ මේකේ මහ පොඩ ඇඟිලි දෙකේ ඊට පස්සේ guys මෙන්න මේ දෙක හරි guys අපි මේ මසාජ් එක කරගද්දී අනිවාර්යෙන්ම අපේ කයනුත් රිලැක්ස් වෙලා ඉන්න ඕනේ. මොකද එයාගේ ෆෝන් එක අපි සයිලන්ට් කරලා පැත්තකින් තියන්න ඕනේ. නැත්නම් ඒක අපි දාන මසාජ් එකකින් කිසි වැඩක් නැහැ. හරි guys ඊට පස්සේ අපි මෙන්න මේක මේ මසාජ් කරගෙන මෙන්න මේ අතත් අපි මසාජ් කරනවා. හරි මෙන්න මේ පයින් ඉස්සරහට ඇවිල්ලා මෙහෙම මේ මසාජ් කරගෙන ඇවිල්ලා මෙන්න මේ ඇඟිලි ඊට පස්සේ මේ අල්ලත් අපි මසාජ් කරන්න ඕනේ. yes නැවත එකපාරම මෙතෙන් යන්නේ නැහැ. හරි අය නැවත අපි අතම මසාජ් කරගන්න තමයි උඩට එන්නේ. හරි guys හරි ඊට පස්සේ guys අපි නැවත මෙතෙන් එනවා. ඊට පස්සේ මේ අත හරි මේ අත මෙන්න මෙහෙම මසාජ් කරගෙන අර විදිහට මසාජ් කරගන්නවා. ඊට පස්සේ guys නැවත අපි මෙතෙන් එනවානේ. මෙහෙම මසාජ් කරගෙන නැවත මෙතෙන් එනවා. මෙන්න ඊට පස්සේ නැවත මෙන්න මෙහෙම අර අපි ඉස්සෙල්ලා කරපු ස්ටෙප් ටිකම නැවත පාරක් ඔන්න කරගෙන යනවා. හරි guys ඊට පස්සේ මෙන්න මේ කම්ප්ලීට්ලි මෙන්න මේ හිමීට ප්‍රෙස් කරනවා. මේ ඔලු කඩන්න යන්නේ නැහැ. ඔහොම කන් කඩන්න යන්නේ නැහැ. ඒව නම් මම දන්නේ නැහැ. මම නම් ගොඩක් වෙලාවට එහෙම මේව කරන්න යන්නේ නැහැ. හරි guys ඊට පස්සේ යාළුවා අපි මෙතන මෙදී පටන් ගන්න. හරි ඊට පස්සේ guys අපි මේ මෙන්න මෙන්න උඩට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙහෙම අපි ඔළුව රිලැක්ස් කරනවා. ඉමීඩියට් ටච් කරනවා. ඊට පස්සේ guys මෙන්න මෙහෙම
මසාජ් එකක් කරනවා. මෙන්න මේ මාව මසාජ් ඉවර කරද්දී මෙන්න මේ සම්පූර්ණ ඔළුවේම ඇඟිලි ටික යවන්න ඕනේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා මේකෙන් මෙහෙම ඇවිල්ලා ඔන්න ඔය ප්‍රතිලෝම මසාජ් කරනවා. හරි. දැන් යාතෝ කරනවා. මේ මාපට ඇවිල්ලා මේ තුලින් ඇවිල්ලා මේ ඇඟිලි ටික මෙන්න මෙතන කරගන්නවා. අපි දැන් මෙයාගේ මසාජ් කරගත්ත පස්සේ ඊළඟ කරන්න තියෙන්නේ අපිට ස්ටීමර් එක දාන්න. මෙයාගේ ස්ටීමර් එක දාලා අපිට විනාඩි 20ක් තියාගන්න ඕනේ. අපි guys අනිවාර්යයෙන්ම ක්ලයන්ට්ගේ අතට ටිෂු ටිකක් දීලා තියන්න ඕනේ. මොකද මෙන්න මේ වයින් ස්ටීම් වෙද්දී බැක් කරනවා කියන්නේ දීපලා. හරි guys මම මේ වොෂ් කරන ඒවා පෙන්නන්න යන්නේ නැහැ ඔයාලට. මම කලින් වීඩියෝ වල පෙන්නලා තියෙනවා වොෂ් කරන්න ඒවා. එහෙනම් guys අපි ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා ඉන්න හැමෝටම ජය වේවා.